අද මම ඔයාලට කියලා දෙනවා මස් මාළු නැතිව මස් මාළු වගේ රසට බිත්තර මිරිස් හොද්දක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ බිත්තර මිරිස් හොද්ද හදාගත්තාම අපිට ගෙදරට අමුත් එක්කින වෙලාවටත් මස් මාළු නැහැ කියලා පසුතැවෙන්න ඕනේ. මේක හදලා දෙන්න පුළුවන්. එහෙනම් අපි මේ රසම රස බිත්තර මිරිස් හොද්ද හදාගන්න ඉක්මනට වීඩියෝ එකට යන්. මෙන්න මේ වගේ මැටි ඇතිලියක් කරාම රටලුණු ගෙඩියක් ලියලා ඒකට දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ සුදු ලුණු බික් 3ක් විතර හේනියට ලියලා ඒකත් දාගත්තා. ඊට පස්සේ කුරුඳු කෑලි 2-3ක් මෙන්න මේ වගේ දාගන්න ඕනේ. ඊට පස්සේ කරපිංච ඉත්තක කරපිංච මේ විදිහට දාගන්නවා. අනිවාර්යෙන් කරපිංච දාන්න ඕනේ. එතකොට සුවඳයි. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ මම අමු මිරිසුයි ගොරක කෑලි 2කුයි එකතු කරගන්නවා. ඔයාට මේකට එකතු කරගන්න පුළුවන් ගොරක නැතුව සියඹලා උනත්. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැන්දකුයි කහ කුඩු ඒ වගේම 3-5 තේ හැඳි භාගෙකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි මම එකතු කරගත්තා. ඊට පස්සේ පොඩි වංගෙඩියක් අරගෙන ඒකට මෙන්න මේ විදිහට ඉඟුරු කෑලි 2ක් දාලා ඒ වගේම එනසල්ලට 2ක් දාලා මේක තලා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒකත් මෙන්න මේ විදිහට අපි මේ ව්‍යංජනයට එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවර වෙලා මේකට සාමාන්‍ය වතුර මෙන්න මේ විදිහට ඇල් වතුර අපි කෝප්පයක් විතර එකතු කරගන්නවා. ටිකක් ලොකු කෝප්පයකින්. ඊට පස්සේ ඉතින් මේක විනාඩි 20ක් විතර හොඳට මෙන්න මේ වගේ අපි ලිපේ තියලා තියා ගන්න ඕනේ. මේ අතරේ ඔයා බිත්තර ටික තම්බගෙන තියා ගන්න ඕනේ පැත්තකින්. ඔන්න ඉතින් මම මගේ ලුණු ටික තැම්බෙනකොට බිත්තර ටික මේ වගේ එකතු කරගන්න. එකතු කරගෙන මේක විනාඩි 5ක් විතර ලිපේ හොඳට හැඳි ගාගෙන අපිට ලිපෙන් ඉවත් කරගන්න තියෙන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔයාලට මෙතනදී බිත්තර කපලා වුණත් එකතු කරගන්න පුළුවන්. ගෑරුප්පුවකින් බිත්තර පොඩ්ඩක් පොඩි කරලා එකතු කරගන්නත් පුළුවන්. ඔන්න ඉතින් දැන් අපේ බිත්තර මිරිස් හොද්ද හරි. දැන් ඉතින් බෙදා ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ. ඉතින් මේක හරිම රස පාටට තියෙනවා. මස් මාළු වගේමයි. කිසි වෙනසක් නැහැ. හරිම රසයි. අනිවාර්යෙන් මේ වෙනස්ම ව්‍යංජනේ ඔයත් හදලා මට රස කියන්න. මාවත් subscribe කරන් යන්න. like එකක් එහෙම දාගෙන අදට ගිහින් එන්නම්.